මුණ ගැහෙන බුදු කෙනෙක්ගෙන් විවරණ ගන්න දසපාරමී පුරණ මහ බෝධිසත්වය පවා තිරිසන් ලෝකයේ උප්පත්තියකට යනවා. මේක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු ඕනම කෙනෙකුගේ ඉරණම. මේක තමයි සංසාරය කියන්නේ. මේක තමයි සංස්කාරයේ ස්වභාවය කියන්නේ. බෝධිසත්වයොත් ඉපදෙමින් මැරෙමින් යන ජීවිතේ තිරිසනෙක් වෙලා ඉපදුනා නම් සතෙක් සිව්පාවෙක් වෙලා මෙතන කාටද කියන්න පුළුවන්නේ මම නම් මරණින් මත්තේ සතෙක් වෙන්නේ නැහැ කියලා. කවදාවත් ඔය ගෙදර ඉන්න එළුවෙක් බැටළුවෙක් හරකෙක් ඌරෙක් කුකුලෙක් ගෙම්බෙක් කුරුල්ලෙක් පණුවෙක් මැස්සෙක් මඳුරුවෙක් වෙලා මං ආයි ඉපදෙන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්නේ? මට නම් කියන්න බෑ. අපි හිම ඉපදෙනවා. ඉතින් මේ දාන සෙල්ලම් මේ දාන අහංකාරකම් ඔක්කොම ඉවරයි එදාට. එදාට වැළපෙන්න විතරයි තියෙන්නේ.